සුබ දවසක් ඔගොල්ලෝ හැම දෙනාටම. ඔන්න ඉතින් හිමින් අලුත්ම අවුරුද්දක් 2026 විදියට අපේ ජීවිතයට එන්නයි යන්නේ. ඉතින් අන්න ඒ අවුරුද්දට සූදානම් වෙන අපි self love practice කරන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මොකද්ද මේ self love කියන්නේ කියලා අපි දැන් බලමු. මුලින්ම මගේ channel එකත් subscribe කරලා ඉන්න. සෙල්ෆ් ලව් කියලා කියන්නේ අමුතු පුදුම දෙයක් නෙමේ. ඔයාටම ආදරය කරන්න පුරුදු වෙන එකට තමයි සෙල්ෆ් ලව් කියලා කියන්නේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒකෙන් ගොඩ එන්න අපිට ශක්තියක් නැති වෙනවා නම් එහෙම වෙන්නේ අපි සෙල්ෆ් ලව් අපේ ජීවිතේ පුරුදු කරලා නැති හින්දා. අපි සෙල්ෆ් ලව් පුරුදු කරලා නම් අපිට මොනතරම් ප්‍රශ්නයක් වුණත් මොනතරම් ගැටලුවක් වුණත් මට මම හරි ඉන්නවනේ කියලා හිතින් ශක්තිමත් වෙලා නැගිටින්න පුළුවන් වෙනවා. අපි අපේ ජීවිතවල අපි ළඟින් ඉන්න අයත් එක්ක කතා කරනවා, කෝල් කරනවා, මැසේජ් කරනවා, දුක සැප හොයලා බලනවා, උදව් කරනවා. ඒ හැමදේම අපි අනික් අය වෙනුවෙන් කරාට අපිට අමතක වෙනවා අපිටම කතා කරන්න. අපි සතුටින් ඉන්නවද කියලා අහන්න. අපි ආස දේවල් කරන්න, අපි ආස තැන්වල යන්න, ආස දේවල් කන්න. අන්න ඒ දේවල් අපිට මගහැරෙනවා. අපි සතුටින්ද, අපි හොඳින්ද කියලා අපෙන් අහන්න අපිට මගහැරෙනවා. අපිට අපිව මගහැරෙනවා කියලා කියන්නේ අපිට අනිත් හැමදේමත් මගහැරෙන්න ලොකුම දොරටුව විවෘත වෙනවා කියන එක. අපි මුලින්ම අපිට ආදරය කරලා අපි සතුටින් හිටියොත් තමයි අපිට අනිත් අයවත් සතුටින් තියන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියන්නම් අපි මේ self love practice කරනකොට කරන්න ඕනෙම දේවල් මොනවද කියලා. පළවෙනිම දේ තමයි ඔයාව accept කරන්න ඕනේ. ඔයා මොන තරම් ප්‍රශ්නවල ඉන්න කෙනෙක් වුණත්, ඔයා මොන තරම් වැටිලා කරදරවල පැටලිලා ඉන්න කෙනෙක් වුණත්, ගොඩාක් දේවල් නැති වුණ කෙනෙක් වුණත්, ඔයා ගොඩාක් දුර්වලතා තියෙන කෙනෙක් වුණත්, ඔයා මොන විදිහ කෙනෙක් වුණත් ඔයාව මුලින්ම ඇක්සෙප්ට් කරලා ඉන්න ඕනේ. ඔව් මේ මම තමයි කියන දේ ඔයා පිළි අරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ ආගමේ කියන්නේ ලද දෙයින් සතුට වෙනවා කියලා. අපි ලද දෙයින් සතුට වුණොත් තමයි අපිට ඊට වඩා දෙයක් අපේ ජීවිතවලට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි හැම වෙලේම අපේ ජීවිත ගැන මැසිවිලි නගනවා නම්, නෑ බෑ කියාගෙන ජීවත් වෙනවා නම් අපේ ජීවිතයට ආකර්ෂණය වෙන්නේ ත්‍රිනාත්මක දේවල්ම විතරයි. මම කියවනේ self love practice කරද්දි කරන්න ඕනෙම දේ ඔයාව accept කරන එක කියලා. ඔයා විදිහට ඔයා පිළිගන්න එක කියලා. අන්න එහෙම ඔයා විදිහටම පිළිගත්තාම, ඔයාට දැනට තියෙන දේවල් වලට ඔයා ස්තුතිවන්ත වෙන්න ගත්තාම ඔයාට ඉබේම තව දේවල් ලැබෙන්න ගන්නවා. ඔයා ආස කරන විදිහ ජීවිතේ ඔයාට ආකර්ෂණය වෙන්න ගන්නවා. හැබැයි ඒකට මුලින්ම ඔයාට තියෙන ජීවිතය වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැමදාම උදේ නැගිට්ටහම රැට නිදාගන්න යනකොට ඔයාට තියෙන දේවල් මොනවද කියලා හිතලා ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. පුංචිම දෙයට පවා, ඔයා හුස්ම ගන්න එකට පවා ඔයා ස්තුතිවන්ත වෙන්න. එතකොට තමයි ඔයාට දෙයියනේ මට මේ තරම් දේවල් ගොඩක් තියෙනවනේ. ඇයි මම මෙච්චර කාල මට දේවල් නැහැ කියලා ඉඳලා තියෙන්නේ කියලා ඔයාටම හිතෙන්න ගනි. ඔයාට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පටන් ගත්තට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරද්දී ඔයාටම තේරෙන්නේ මට මොන තරම් දේවල් තියෙනවද කියලා. self love ප්‍රැක්ටිස් කරද්දී කරන්න ඕනේ තවත් දෙයක් තමයි තමන්ටම සමාව දෙන එක. ඔයාටම සමාව දෙන්න. ඔයාගේ අතින් මොන වැරද්ද වුණත් ඔයා ඒ හැම දෙයකටම ඔයාව සමාව දෙන්න. අපි මිනිස්සු විදිහට අපේ අතින් වැරදි වෙනවා, අඩුපාඩු වෙනවා, අපි ජීවිතේ එක දේවල් ෆේල් වෙනවා. ඒ දේවල් හැම එකකටම ඔයාට සමාව දෙන්න. ඔයාව ඇක්සෙප්ට් කරන්න. ඔයාට සමාව දෙන්න. ඔයාට සමාව දීලා ඔයාව ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයාට ඉස්සරහට යන්න ලේසි. ඔයාට ඉස්සරහගෙන හිතන්න ලේසි. නැත්තම් ඔයා එකම තැන හිර වෙලා ඔයාගේ ජීවිතේ උන නරක දේවල් ගැන හිත ඔයාගේ ජීවිතේ ඔයාගෙන් උන අඩුපාඩු ගැන හිත ඔයා පසුතැවිලි වෙලි ඉන්න ගියොත් එහෙම ඔයා එක තැන ජීවිතේ පල් වෙනවා. ඔයාගේ ජීවිතයට කිසිම හොඳක් ආකර්ෂණය වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ වැරදි පිළිගෙන ඔයාව ඇක්සෙප්ට් කරලා ඔයාට සමාව දුන්නට පස්සේ ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න ලේසි. ඔයාට පොසිටිව් දේවල් ආකර්ෂණය කරගන්න ගොඩාක් ලේසි වෙනවා.
අන්න ඒ නිසා තමයි self love වලදී කියන්නේ ඔයාට සමාව දෙන්න, ඒ වගේම ඔයාව accept කරන්න කියලා. අනිත් දේ තමයි self love වලදී කරන්න ඕනේ ඊළඟ දේ තමයි ඔයාට ආදරය කරන්න පටන් ගන්න එක. ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා කියන්නේ ඔයා ආස විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා කියන එක. මේක හරිම enjoyable දෙයක්. ඔයාට විඳින්න පුළුවන් දෙයක් තමයි self love කියලා කියන්නේ. ඔයාට ආදරය කරන්න ගනිද්දී ඔයා ආස දේවල් තමයි ඔයා කරන්න ඕනේ. ඔයා ආස මොනවද? ඒ දේවල් හොයලා බලලා චූටිම දේ ඉඳන් කරන්න පටන් ගන්න. ඔයාගේ කොණ්ඩේ ගැන හිතන්න, ඔයාගේ හම ගැන හිතන්න, ඔයාගේ දත් ගැන හිතන්න, ඔයාගේ ලස්සන ගැන, ඔයාගේ අපියරන්ස් එක ගැන හිතන්න පටන් ගන්න. ඔයා ආස කෑම හදලා කන්න, ඔයා ආස තැන්වල යන්න. අන්න ඒ වගේ ඔයා ආස හැම දෙයක්ම පුංචි දේ ඉඳලා ලොකු දේ වෙනකන් ඔයා කරන්න පටන් ගන්න. ඔයාටම තෑගි දෙන්න පටන් ගන්න. ඔයා මොකක් හරි achievement එකක් ගත්තාම ඔයාට තෑග්ගක් දෙන්න. ඔයාගේ ජයග්‍රහණ සමරන්න පටන් ගන්න. ඔයා තනියම හරි පවුලේ අයත් එක්ක හරි ඔයා ආස විදියට ඔයාගේ ජීවිතේ ජයග්‍රහණ සමරන්න පටන් ගන්න. අන්න ඒක තමයි self love කියලා කියන්නේ. සමහර විට ඔයාගේ ජීවිතේ ඔයා ළඟ ඉන්න ආදරණීය වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ විශේෂ දවස්වල ඒගොල්ලන්ට තෑගි දෙනවා, ඒගොල්ලන්ව සතුටු කරනවා, ඒගොල්ලෝ වෙනුවෙන් මුදල් වියදම් කරනවා, ඒගොල්ලෝ වෙනුවෙන් ශ්‍රමය වියදම් කරනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාගේ ජීවිතේ කවදාවත් ඔයා වෙනුවෙන් මහන්සි වෙලා ඔයාව සතුටු කරන්න දෙයක් අරගෙන නෑනේ. අන්න ඒක නැති කරගෙන ඔයා මුලින්ම ඔයා වෙනුවෙන් ඔයාව සතුටින් තියන්න, ඔයා ආස දේවල් ඔයාටම අරන් දෙන්න, ඔයා ආස කෑම කන්න, ආස තැන්වල යන්න, ආස දේවල් කරන්න, ඔයාව ලස්සනට තියන්න, ඔයාගේ මානසික සතුට ගැන හිතන්න, ඔයාගේ ශාරීරික සතුට ගැන හිතන්න. ඒ හැමදේම කරලා ඔයාව ෆුල්ෆිල් කරන්න. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයාව සතුටින් ඉන්න කොච්චරක්ද අන්න ඒ තරමටම අනිත් අයවත් සතුටින් තියන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් අපිට 2026 කියලා අලුත් අවුරුද්දක් එන නිසා මේ ලස්සන පුරුද්ද අපේ ජීවිතවලට එකතු කරගත්තොත් එහෙම අපේ ජීවිත හිතනවට වඩා ලස්සන ජීවිත බවට පත් කරගන්න අපිට පුළුවන් වෙනවා. අපි 2026 ඉඳන් අනිවාර්යෙන්ම මේ self love කියන ලස්සන පුරුද්ද ප්‍රැක්ටිස් කරමු. ප්‍රැක්ටිස් කරලා අපිව මුලින්ම සතුටින් තියාගන්න, සතුටු කරන්න පුරුදු වෙමු. එතකොට අපිට පුළුවන් අනිත් අයවත් සතුටින් තියන්න, සතුටු කරන්න එනර්ජි එකක් අපිට ලැබෙනවා. මම දැන් ඔයාලට කිව්වනේ self love කරද්දී අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මම දැන් කියන law of attraction follow කරන ඔයාට self love යටතේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. law of attraction follow කරන ඔයාට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි meditation කියලා කියන්නේ. භාවනා කරන එක, breathing exercises කරන එක, මේ විදිහට එක විදි වලින් අපිට meditate කරන්න පුළුවන්. එන්නේ meditation කියන එක ඔයාගේ ජීවිතේ ඔයාට ආදරය කරන්න පුළුවන් හොඳම විදිහක්. ඒකෙන් ඔයාගේ ජීවිතය සංසුන් වෙනවා, ඔයාට දෙයකට ෆෝකස් කරන්න පුළුවන් වෙනවා, ඔයාගේ ඉවසීම පුරුදු වෙනවා. අන්න ඒ වගේ ගොඩක් බෙනිෆිට් ඔයාට ලැබෙනවා මෙඩිටේෂන් වලින්. ඉතින් ඒක ඔයාගේ නිරෝගී භාවයටත් ගොඩක් ලොකුවට බලපානවා. ඔයාට මෙඩිටේට් කරන්න පුළුවන් ඔයා self love කරන එක විදිහට. ඒ වගේම තව විදිහක් තමයි ඔයාට ජර්නලින් කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ ෆීලිංස්, ඔයාට දැනෙන දේවල්, ඔයා හිතන දේවල් හැමදේම ජර්නල් කරන්න පුළුවන්. ජර්නලින් තුලිනුත් ඔයාගේ ජීවිතේ මාරම විදිහට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඔයාට මේකට එක විදි භාවිතා කරන්න පුළුවන්. ග්‍රැටිටියුඩ් ජර්නලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුලට් ජර්නලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නෝමල් විෂයට ලිපි ලියන්න පුළුවන්. ඒ විදිහට එක විදිහට ඔයාට ගැලපෙන්නේ කොහොමද ඒ ක්‍රමයට ඔයාට ජර්නලින් කරන්න පුළුවන්. අනිත් දේ තමයි ස්ක්‍රිප්ටිං කරන්න පුළුවන්. ස්ක්‍රිප්ටිං කරනවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ තාම යථාර්ථයක් වෙලා නැති දේවල් යථාර්ථයක් වෙලා තියෙන විදිහට ලියන එක. ස්ක්‍රිප්ට් එකක් වගේ ලියන එක. ඔයාගේ ජීවිතේ අනාගතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියන එක තමයි ස්ක්‍රිප්ටිං කියලා කියන්නේ. ඉතින් self love practice කරද්දී ඔයාට මේ ස්ක්‍රිප්ටිං කියන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.
අනිත් වැදගත්ම ගොඩක්ම පවර්ෆුල්ම දේ තමයි විෂුවලයිසේෂන් කියන එක. විෂුවලයිසේෂන් උත් ඔයාට සෙල්ෆ් ලව් වලදී ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්. හැමදාම උදේ නැගිට්ටාම රැට නින්දට යද්දී එහෙම නැත්නම් ඔයාට පහසු නිදහස් වෙලාවක ඔයා ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක විෂුවලයිස් කරන එක. ඒක ගොඩාක් පවර්ෆුල් මෙතඩ් එකක් ඔයාගේ ජීවිතයට ලස්සන දේවල් ආස දේවල් ආකර්ෂණය කරගන්න. ඉතින් අන්න ඒ ක්‍රමයත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. සෙල්ෆ් ලව් වලදී ඔයා ඔයාට ආදරෙන් කරන දෙයක් නේ ඒක. ඔයා ඔයාගේ ජීවිතේ ඉම්ප්‍රූව් කරගන්න කරන දෙයක් නේ ඒක. ඉතින් ඒකත් ඔය ක්‍රමයක් ඔයාට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල ඒ ක්‍රමයක් ඔයාට සෙල්ෆ් ලව් වලදී භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට අපිව සතුටින් තියන්න කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ දේවල් අපි ප්‍රැක්ටිස් කරන්න පටන් ගමු මේ 2026 අලුත් අවුරුද්දේ. අපි මුලින්ම අපිට ආදරය කරලා අපිව සතුටින් තියලා අනිත් අයවත් සතුටින් තියමු. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. සෙල්ෆ් ලව් කියලා කියන්නේ ජීවිතේට ගොඩාක් වටින දෙයක්. ඒ ජීවිතේට ඒ වටින දේ ඔයාගේ ජීවිතේටත් එකතු කරගන්න කියලා මම අද වීඩියෝ එකේ එහෙනම් ගිහින් යන්න. සුබ දවසක්. මම පොසිටිව් මාට්. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.